තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ මේ වර්ෂයේදී සිදුවෙන තව නොබෝ දිනකින් සිදුවෙන සෙනසුරු මාරුව පිළිබඳව. සෙනසුරු මාරුව පිළිබඳව කොටස් දෙකකින් යුක්ත විශ්ලේෂණයක් සකස් කරලා මේ වෙනකොට ඕගොල්ලන්ට අපි ලබලා දීලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් මේ අදත් අපි ලබා දෙන මේ සෙනසුරු මාරුව පිළිබඳව තියෙන ග්‍රහයන්ගේ බලපෑම් රාශියෙන් රාශියට කොහොමද සෙනසුරු ග්‍රහයක බලපෑම් ඇති වෙන්නේ කියන එක අපි සංක්ෂිප්තයක් විදිහට විමසුමක් කරනවා. මෙතනදී පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක බලලා අවබෝධ කරගෙන ඒ උපදෙස් පිළිපැදලා ඒ කරුණු කාරණා පිළිබඳව දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමයි මේ පලාපල විමසුමට එන්න ඕනේ. එකපාර පලාපල විමසුමට ආවට අර මූලික දැනීම ලබා ගන්න නැතුව මූලික දේවල් දන්නේ නැතුව තමන් අමාරු වෙටෙනවා. ඒ නිසා පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙකම පැහැදිලිව පිළිවෙලින් නරඹලා මේ වීඩියෝව නරඹන හැටියට මේ ශ්‍රවණය කරන හැටියට බොහොම කරුණාවෙන් මතක් කරනවා. නවග්‍රහ මණ්ඩලයේ ඉන්න විවිධ ග්‍රහයන් අතර එකම රාශියක වැඩි කාලයක් ගමන් කරන ග්‍රහයෙක් තමයි සෙනසුරු කියලා කියන්නේ. මේ සෙනසුරු ඉතා හෙමින් ගමන් කරන ග්‍රහයෙක්. ඒ නිසා සෙනසුරුගේ බලපෑම පීඩාව මේ ලෝක ජීවත් වෙන සෑම කෙනෙකුටම ජීවිතයේ කොතනමකදී හරි පීඩාකාරී ලෙස බලපාන්න පුළුවන් නරක නපුරු අපල ඒ රාष्ट्रක එන්න පුළුවන් ජීවිත කාලේ කොතනකින් හරි සර සම්පූර්ණ ජීවිතයක් කාටවත් නැති නිසා. මොකද කර්මය තමයි මේකට උත්තර දෙන්නේ. කර්මය ලේසියෙන් පහසුවෙන් කර්ම විපාක දෙන කාල සීමාවක් හැටියට මේ සෙනසුරුගේ කාල සීමාව දක්වන්න පුළුවන්. සෙනසුරු ලැබුවම සෙනසුරු සම්පූර්ණම අගුණ නැහැ. ඒක මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. ලග්නෙන් ලග්නෙට ඒ ගත කරන දසා මහා දසා අතුරු දසා අනුව ඒ පලාපල වෙනස් වෙනවා. සෙනසුරු ඉතා බලවත් ග්‍රහයෙක් කියලා අපි දන්නවා. ඒ ජ්‍යොතිෂයේත් ඒක අපේ සිද්ධාන්තවලත් සෙනසුරු ගැන සෙනසුරුගේ බලවත්කම ගැන සඳහන් කරලා තියෙනවා. සෙනසුරු විශේෂ වශයෙන් කර්මයට තීන්දුව දෙන ග්‍රහයක් කියලා කිව්වා. ඒ කිව්වේ කෙනෙකුගේ දියුණුව කෙනෙකුගේ කඩාවැටීම එක ලෙසින් සිදුවන්න ඉඩකඩ තියෙනවා. සෙනසුරු හොඳට හිටියොත් හොඳයි, නරකට හිටියොත් නරකයි. විවිධ ග්‍රහයෝග විවිධ යෝගකාරක ග්‍රහයන් සමග එකතු වෙලා සෙනසුරු බලවත් වෙන්න පුළුවන්. ඒ සෙනසුරු බලවත් වුණාම එතනින් ලැබෙන සැනසීම සහ එතනින් ලැබෙන උදව් උපකාර සෑහෙන ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සෙනසුරුගේ සුවිශේෂී ග්‍රහ මාරුවක් මාර්තු මාස 29 වෙනිදා තියෙනවා. අපි ඒ ගැන වෙලාව තප්පර ගානටම කියලා තියෙනවා. මීන රාශියට එන්නේ මේ වසර 30කට පස්සේ. දැන් සමහර දෙනෙක් කියනවා වසර 30කට පස්සේ සෙනසුරු මාරුව කිව්වම සෙනඟ බය වෙනවා. මිනිස්සු බය වෙනවා. මහා ධනස්කන්ධයක් දෙපතුලට කෝටි ගාණක් දෙපතුලට තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න කියන මිසක් එහෙම එක ග්‍රහයකවත් මාරුණ පළියට විපතක් වෙන්නේවත් මාරු වෙච්ච පළියට සපතක් වෙන්නේවත් ධනය ගලන්නේවත් නැහැ. එහෙමනම් මේ ලංකාව මේ ලෝකේ මීට වඩා ශාස්ත්‍රීයයි මීට වඩා සමෘද්ධිමත් වෙනවා. එකපාරින් ග්‍රහයක් මාරු වෙච්ච ගමන් ධනයක් කඩන් පාත් වෙනවා නම් ඉතින් එතනින් පස්සේ ආයෙ මොකවත් ඕනේ නැහැනේ. එක ග්‍රහයක් මාරු වෙච්ච ගමන් මැරලා වැටෙනවා නම් ආයෙ ඉතින් ඊපස්සේ වෙන මොකවත් ඕනේ නැහැනේ. කර්මය විපාක දෙන්නේ හෙමින්. ඒ නිසා තවදුරටත් කියන්නේ කුසලයට බරව පිනට බරව කටයුතු කරන අයට සෙනසුරුගෙන් පහසුවෙන් බේරෙන්න පුළුවන්. මීන රාශියට සම්ප්‍රාප්ත වෙන සෙනසුරු මේ විවිධ සංසිද්ධීන් අපි එක රාශියට බලපාන ආකාරය පිළිබඳ විමසීමක් කරනවා. මේක පොදු විමසීමක්. මේක මතක තියාගන්න ඕනේ පොදු විමසීමක්. පොදුවේ කොහොමද බලපාන්නේ කියන එකයි කතා කරන්නේ. ඒ නිසා ලග්න හිමියන් තම තමන්ගේ කේන්ද්‍ර තමන්ගේ දසා පරීක්ෂා කරගන්න තමන්ට විශ්වාසවන්ත තමන්ගේ
දෛවඥ ලවා පරීක්ෂා කරගෙන තමන්ට අපල තියෙනවද තමන්ට අපල නැද්ද මේස ලග්නෙට පොදුවේ ගත්තහම මේස ලග්නෙට ඒ රාශියේ 12 වෙනට එනවා. එතකොට අවුරුදු 7මාරක් සෙනසුරු එකේ ඉන්නවා. ඒ රාශියේ අවුරුදු 7මාරක් තියෙනවා කියලා බය වෙන්න එපා. පටන් ගත්ත ගමන් මුකුත් එහෙම ලොකු පීඩාවක් එන්නේ නැහැ. කරන ක්‍රියාව අනුව තමයි ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. අපි ඒ නිසා දැන් අපි බලමු මේෂ ලග්නයට කොහොමද මේ සෙනසුරු බලපාන්නේ කියලා. මේෂ ලග්නයට සෙනසුරු බලපාන්නේ සෙනසුරු පිහිටන්නේ ලග්නයෙන් 12 වෙනිට. 12 වෙනි කියලා කියන්නේ වය ස්ථානේ. එහෙම නැත්නම් මෝක්ෂ ස්ථාන කියලා කියනවා. මේ ස්ථානගත වීම ජ්‍යොතිෂයේ හැටියට පොදුවේ හඳුන්වන්නේ වසර 7මාරක දීර්ඝ කාලයක් සෙනසුරු විරාෂ්ටකයේ තියෙනවා කියලා. නමුත් මම කිව්ව එකට බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ උත්සාහය සහ කැපවීම තුලින් මේ தත්ත්වය වෙනස් කර ගන්න පුළුවන්. දැන් සෙනසුරු ලබනවා මට අවුරුදු 7මාරක් සෙනසුරු තියෙනවා කියලා මට සෙනසුරු කීක හිත හිතා ඉන්න ගියොත් සෙනසුරුම තමයි. අද අර එයි මරුපින් කරගන්නේ කෙලසට සෙටමරුනේ සිතන්නේ කියලා අහලා තියෙනවනේ. අදම අපි මායя පරදවන්න පින් කරන්න ඕනේ. සෙනසුරු පරදවන්න කුසල් කරන්න ඕනේ. මේ එනමයි කියන නරක දේවල් ටික අරගෙන ඒ වගේ හොඳ දේවල් යහපත් පැත්තට හරවලා යහපත් ප්‍රතිකඩකට හරවගෙන කටයුතු කරන්න තමන්ට හැකියාව තියෙනවා. මේෂ ලග්නට සෙනසුරු විරාෂ්ටකයාව කියලා විරාෂ්ටකට බයි දුවන්න ඕනේ. ලග්නාධිපති රවි කියලා කියන්නේ සෙනසුරුගේ පියා හැට සලකන්නේ. පියාට හැමි සම්පත් විනාශ කරන්න පුතා එකපාරම මේ පෙළඹෙන්නේ නැහැ. ඒකට පොඩි කාලයක් ගත කරනවා. පොඩි විවේකයක් ගන්නවා. ඒක අවුරුදු 1මාරක් විතර තියෙනවා. ඒ අවුරුදු 1මාරේ පුළුවන් අර ඉතුරු අවුරුදු ගාන අවුරුදු 7මාර සම්පූර්ණ කරගන්න තියෙන අපල වලට Tamanට කරන්න තියෙන පිළිවෙත් ටික කරගන්න. මේ අතර 2මාර කාර්යද ප්‍රවේශම් වෙන්න ඕනේ. Tamanගේ වියදම් පක්ෂය ගැන විශේෂයෙන් Taman කල්පනා කරන්න ඕනේ. අනවශ්‍ය වියදම්, තැන්පත් ධනිය වියදම් වෙන්න, හම්බ කරන දේ වියදම් වෙන්න ගොඩාක් හේතු තියෙනවා. ඒ නිසා වැය පක්ෂය වැයවීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරලා නිස්කාරණේ මුදල් වියදම් කරන්නේ නැතුව නිස්කාරණේ මුදල් වියදම් වෙන්න ඇති ඉඩකඩ සීමා කරගෙන කටයුතු කරපුවම නාස්තිය තුලින් ඔබට වෙන ආපදා වළකිනවා. උපක්‍රමශීලීව යම්කිසි ආයෝජනයක් බවට වියදම් වෙන මුදල් ටික යම්කිසි ආයෝජනයක් විදිහට නැවතත් ලැබෙන පරිදි දැම්මොත් ඔබට ඒක තමයි ජයග්‍රහණය. ඒ නිසා මේ ග්‍රහ මාරුව තුල මේ ග්‍රහ මාරු දින කාලය තුල ඔබ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න ඔබගේ ආගමට දහමට යොමු වෙන එක ඊටාම යෝග්‍ය හැටියට අපි උපදෙස් දෙනවා. හැකිතරම් පින් කුසල් සිද්ධ කරන්න විශේෂයෙන් අටමහා කුසල අවුරුදු 7මාරක් තියෙනවා. මේ 7මාර තුල ජීවිතේ වැදගත්ම බෞද්ධයන්ට අන්‍යාගමිකයන්ට වැදගත්ම ජීවිතේ ජය ගන්න පුළුවන් පරලොව ජය ගන්න පුළුවන් අටමහා කුසල් කියන්නේ මේ දීර්ඝ කාලය කොටස් කරගෙන ඒ අවුරුදු 7 ඇතුළත අටමහා කුසල් මම සිද්ධ කරනවා කියන අදිෂ්ඨාන කරගත්තම එක කුසලයක් ඉරකරන් තව කුසලයක් කරන්න තියෙනවා කියන පරමාර්ථය හිතේ තියෙනකොට එතනත් ඒ පුණ්‍ය ශක්තියක් Tamanට තියෙනවා. ඒ දෙවෙනි පින කරලා තුන්වෙනි එකට යනකොට මම මේ අහවල් කුසල කර්මය කරනවා කියන පරමාර්ථය හිතේ තියාගත්තාම ඒක කුසලයේ කරන කම්ම Tamanට අනුතරක් නොවේ රැකෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ වසර 7මාර තුර අටමහා කුසල් ප්‍රධාන කුසල් 8 වරින් වර සිද්ධ කරනවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරුවොත් Tamanට සෙනසුරු අපලෙන් මේ 7මාර වසර 7මාර තුල ඇතිවන සෙනසුරු අපලෙන් මිදෙන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට විශේෂ වශයෙන්. බෝධි පූජා පැවැත්වීම, දුගී මගේ යාචකයන්ට දන් දීම, ඒ වගේම නිල් මල්, රතු මල්, සුදු මල් ආදී මල් පූජා කරලා, මල් මාල පූජා කරලා, බෝධි පූජා පැවැත්වීම, ධාන්‍ය වර්ග දන් දීම, විහෙර විහාර ආදී කටයුතු සංවර්ධනය කරන්න අටමහා කුසල් කරන්න කිව්වනේ. දායක වෙන එක මේ සුළු දේවල් ටිකක් කෙරුවත් ඒවා එකතු වෙලා එනකොට ගොඩාක් බවට පත් වෙනවා. ආරක්ෂාවක් අවශ්‍ය නම්, දියුණුවක් අවශ්‍ය නම් තමන්ගේ ජම්ම කේන්ද්‍රය පරීක්ෂා කරලා තමන්ට මේ කාලේ ගැළපෙන්නේ මොන ආරක්ෂාවද මොන යන්ත්‍රයේද කියලා බලලා තුන්දොස් සමනය කරලා ඒ යන්ත්‍රය පළඳින්න විසුණු දෙවියන්ට පූජාවක් පවත්වන්න විසුණු දෙවියන්ගේ ප්‍රතිමාවක් අභිෂේක කරලා තමන්ගේ උසට මල් මාලයක් පූජා කරලා ඒ පූජා කටයුතු සිද්ධ කරන්න
ඒ විදිහට ඒ කරන කටයුතු වලින් තමන්ගේ තියෙන අපලෝපාද්‍රව දුරු කරගෙන තමන්ට මේ ඉදිරි සෙනසුරු මාරුවේදී ඇතිවන විපත් වලින් වළකින්න පුළුවන්. කළු තල පොට්ටනි කීපයක් අරගෙන ඒක පිරිත් කරලා පේ කරලා පිරිත් කරලා නිකන් කළු තල පොට්ටනියක් අරගෙන පිට්ටුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක විසුණු දේවාලයක පිරිත් කරලා පේ කරලා තියලා ඒ කළු තල පොට්ටනි 9 සෙනසුරු මාරුවට පස්සේ එන සෙනසුරාදාවල් දවසක් බලලා සෙනසුරු මාරු දවසෙත් පුළුවන් තල තෙල් පොඟවල කළු රෙදි කෑල්ලකින් ගැට ගහලා ඒ පිරිත් කරලා සකස් කර ගන්න ඕනේ. එහෙම සකස් කර ගන්න දන්නේ නැත්නම් ඒ දන්න කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ උපදෙස් ලබාගෙන ඒ කළු තල පොට්ටනි 9ක් විසුණු වියංගාව පත්තු කරලා අරගෙන ගිහිල්ලා එලිමහනක බෝමැඩක එලිමහනක පිච්චිලා නිවෙන්න ඇරලා ඒ එන සුවඳ නහයට ආග්‍රහණය කරනකොට සෙනසුරු අපරවලට ගුණයි හොඳයි කියන එක කියනවා. ඒ නිසා මේ පොදුවේ ලබා දෙන උපදෙස් තමන්ගේ පෞද්ගලික ජාමපත්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය කටයුතු සලසා ගන්න හැටියට මතක් කරනවා. මේ අත් වශයෙන්ම මේ විශේෂ පිහිටීමක් හැටියට විෂභ ලග්න හිමියන්ට සඳහන් කරන්න පුළුවන් ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගෙන එකක් තමයි 11 වෙනි කර්මය පිහිටුවන අයස්ථානය එහෙම නැත්නම් භාග්‍ය ස්ථානයට හිමි වෙන එක. ඒ අනුව සෙනසුරු 11 වෙනිට ගමන් කරන එක සියලු ලැබීම් සියලු වාසනාව උදා වීම පෙන්වනවා. 11 වෙනි ස්ථානයට දෙවැන්න 11 වෙනි ස්ථානයේ දැන් මේ කාරණා වලින් දෙවෙනි කාරණාව 11 වෙනි ස්ථානයේ පිහිටීමෙන් ධන යෝග ඇති වෙනවා. පළවෙනි කාරණේ තමයි සියලු ලැබීම් පෙන්වනවා. දෙවෙනි කාරණාව තමයි සියලු ධන යෝග පෙන්වනවා. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුව ඊටාම සුබ සෙනසුරු මාරුවක් හැටියට ඒ වගේම 11 වෙනිට පැමිණීම වෘෂභ ලග්න හිමියන්ට මේ කාලවකවානුව තුල හොඳ ආර්ථිකමය ශක්තියක් ඒ වගේම ආර්ථිකමය වටිනාකමක් ඇති දීපල ධනය බලය හදිසි ධන වාසනා මැණික් ධන නිදාන ආදී ලැබීම සාමාන්‍ය හොඳ පැත්තට තියෙනවා. ධනය ගලාගෙන එනවා කියලා කියන්නේ ධන ලාභ ඇති වෙනවා. හැබැයි ඒකෙත් තමන්ගේ පුද්ගලික කේන්දරේ තමන්ගේ පෞද්ගලික තමන්ගේ කේන්දරේ තියෙන සෙනසුරු උපතේ කොතනද ඉන්නේ? උපතේ සඳුත් එක්ක එකතු වෙලා දින්නේ. සඳුනත් 11 වෙනි සඳු ඉන්නවද උපතේදී? එහෙම විදියට ඡන්දය අෂ්ටකයක් තියෙනවා. ඒ ගුණොත් මේ தත්ත්වය බාල වෙනවා. සෙනසුරු මහ දසාවක් අතුරු දසාවක් විදසාවක් ආවොත් මේ தත්ත්වය බාල වෙනවා. ප්‍රතිඵල ලැබෙනවා ලැබෙන්නේ හිමින්. ඒ නිසා මේ කාල වකවානුව හොඳ ධනවත් බලවත් කාල සීමාවක් හැටියට සමස්ත ග්‍රහ පීඨීමේ විශේෂ වෙනසක් Tamanට නැත්නම් මේ කාලය ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ඉතාම සුබ කාලයක්. ආයෝජනය කරන්න ආයෝජකයන් සමග ගිවිසුම් ඇති කරගන්න ව්‍යාපාර කරන්න ව්‍යාපාරිකයන් සමග ගිවිසුම් ඇති කරගන්න අපේ තමන් ළඟ තියෙන තමන්ගේ ගාව තියෙන මුදල් තියෙන ප්‍රමාණයට වඩා දෙගුණයක් තුන්ගුණයක් වැඩි කරගන්න හොඳ වටිනාකමක් ලැබෙන්න හොඳ කාලයක් හොඳ වාසනාවන්ත මිතුරන් හම්බෙන්න හොඳ සමාජ වටපිටාවක් හම්බෙන්න ඒ වගේ මේ හොඳ පැත්තට සියලු බාහිර ක්‍රියාකාරකම් වල සාර්ථකත්වය ඇති කරන කාලයක් හැටියට මේ සෙනසුරු මාරුව හඳුන්වන්න පුළුවන්. ඒක ඉබේ ලැබෙන්නේ ඒ වටපිටාවේ පරිසරය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. තමන්ගේ උත්සාහයෙන් ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. දේශාන්තරවල ගමන් කරන්න පුළුවන්. හැබැයි හුදකලාව තනිකම පාළුව කාන්සිය කියන එක වරින් වර ඇති වෙන්න පුළුවන්. චිත්ත පීඩා, චිත්ත වේදනා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වෙන සුළු ආබාධ, සුළු වේදනා, චිත්ත පීඩා පිරිත් ශ්‍රවණය කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම ධර්ම ශ්‍රවණය පරිත්‍රාණ ශ්‍රවණය අනිත්‍යයට කරන්න ඉඩ සැලසීම, ධර්ම දානමය පින ඇති කරගන්න විෂ්ණු දෙවියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න, ඒ වගේම ඊශ්වර දෙවියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න, දුගී මගී යාචකයින්ට ආහාර පාන දෙන්න, ඒ වගේම දහම වෙනුවෙන් කරන අත්පත්‍රිකා, ධර්මපත්‍රිකා ආදී දේවල්, බුදු පිළිම, ඒ වගේම බුද්ධ රූප, දේව රූප ආදී අඩුපාඩු නැති අයට අවශ්‍ය අයට ඒවා ලබා දීම වගේ සාමාන්‍ය පින් ටිකක් කරලා අර නිතරම ධර්මයේ කෙරෙහි නැඹුරු වෙලා
ධර්ම කරුණු පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන කර්මය හා කර්මඵලයේ විශ්වාස කරගෙන කටයුතු කරුවොත් හොඳයි. රුවන්වැලිසෑයට ශ්‍රීමා බෝධියට සෝමාවතී මහ චෛත්‍යයට වගේ ස්ථානවලට යන්න ඒ තැන් වලට පින්කම් කරන්න පින්කම් කරවන්න ඒ තුලින් මේ ලැබෙන ශක්තිය වෘෂභ ලග්න හිමියන්ට ඊටාම වාසනාවන්ත කාලයක් බවට සඳහන් කරන්න ඕනේ. මේ 2.5 වර්ෂ කාලේ ක්‍රමක්‍රමයෙන් හොඳ මට්ටමකට එනවා. මොකද ඊළඟට 7.5 සෙනසුරුගෙන් ඒ රාෂ්ටකයේ එන්නේ ඉස්සරහට. ඒ නිසා ඒ දුර්භීක්ෂ කාලයේදී ගබඩා කරගන්න වස්තුව ලබා දීමක් තමයි මේ හැටියට පෙන්눔 කරන්නේ. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න. මිථුන ලග්නයේ හිමි ඔබටත් සෙනසුරු ඔබගේ කේන්දරේ 10 වෙනි ස්ථානට තමයි ගමන් කරන්නේ. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ සෙනසුරු 10 වෙනි ස්ථානට ගමන් කරනවා. මේ 10 වෙනි ස්ථානයේ කර්මස්ථානය සහ මුද්‍රණ ස්ථානය හැටියට හඳුන්වනවා. ප්‍රධාන පැතිකඩ දෙකකින් මිථුන ලග්න හිමි ඔබට මේ ග්‍රහ මාරුවේ වාසි හිමි වෙනවා. ඒ වගේම කරන රැකී ආරක්ෂා කටයුතු වල ඒ වගේම තම තමන් කරන ව්‍යාපාර කටයුතු වල ස්වභාවයෙන්ම ඔබට බාධා කරදර තිබුණා නම් ඒ රැකියාවේ බාධා තිබුණා නම් ව්‍යාපාර තත්ත්වයේ බාධා තිබුණා නම් ඒවා යම්කිසි මට්ටමකට ව්‍යාපාරවල දුර්වලතා ගෙවිලා ගිහිල්ලා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. තමන්ට යම් බාධාවක් ඇති වෙන විදිහේ රැකියා බාධක තිබුණා නම් ඒ රැකියා බාධක නැති වෙලා ගිහිල්ලා ඒ රැකියාවේ ස්ථීර මට්ටමකට රැකියාව උසස් මට්ටමකට පත් කරගැනීමේ හැකියාව ඇති වෙනවා. කාලයක් තිස්සේ යම්කිසි ආයතනයක ඔබට බාධාවක් තිබුණා නම් උසස් වීම ලැබෙන්නේ නැතුව තිබුණා නම් තනතුරු ලැබෙන්න නැතුව තිබුණා නම් ඒවා ලැබෙන්න පටන් ගන්නවා. නොලැබී තිබුණු දීමනා ඔබගේ වටිනාකමට ඔබගේ රැකියාවේ දැනීම හැටියට ඔබට ලැබෙන්න තිබුණු දීමනා තියෙනවා නම් ඒ සියල්ල ලැබෙන්න පටන් ගන්නවා. රැකියාවේ ආදායම් ලබන මාර්ගයේ කටයුතු ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයට පත්වන කාල සීමාවක් බව සඳහන් කරන්න පුළුවන්. මේ සෙනසුරු ලැබලා සෙනසුරු ඉන්න වසර 2.5 තුර ජීවිතේ විශාල වෙනසක් ඇති කරන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එකපාරම සෙනසුරු ලැබපු ගමන් 29 වෙනිදා 30 වෙනිදා මේ දේවල් වෙන්නේ නැහැ. ආයි පළවෙනිදා දෙවෙනිදා වෙන්නේත් නැහැ. මේ සෙනසුරු මාරුවත් එක්කම මේ සියලු දෙනාට සියලු මේ ලග්න රාශි 12ේම අයට සමස්තයක් විදියට සුබඵල හෝ අසුබඵල උදා කරන්න පටන් ගන්නේ වෙසක් පෝයට පස්සේ කියන එක මතක තියාගන්න ඕනේ. වෙසක් මාසේ 28 වෙනිදා පහුවෙනිදාම ඕනේ. වෙසක් මාසේ 28 වෙනිදාන් පස්සේ තමයි සෙනසුරු ස්ථීර වශයෙන් යම් ප්‍රතිලාභ හෝ යම් කර්ම දෝෂ විපාක ඇති කරන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. මිථුන ලග්න හිමි අයට යම්කිසි කර්මාන්තයක් කුෂි කර්මාන්තයක් ඒ වගේම තමන්ගේ වෙහෙස මහන්සිලා කරන කර්මාන්තයක් තියෙනවා නම් ඒ කර්මාන්ත වලට යහපත්. ඒ වගේම යම්කිසි ඉදිකිරීම් වලට යොමු වෙලා ඉන්නවා නම් ඒ වගේම යම්කිසි පොළව කැණීම් භූමි සම්පත් පිළිබඳව මැණික් මිනිරන් පතල් ආදී කටයුතු සිදු කරනවා නම් ඒ කටයුතු වලනුත් ජයග්‍රහණ ලැබෙන කාලයක් බවට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඇඟලුම් ආදී වෘත්තීන්ට යහපත් කාලයක් බවට සඳහන් කරන්න පුළුවන්. මේ මිථුන ලග්නයේ පොදු සම්මත කුලකයක් විදිහට පොදු සම්මතයක් විදිහට මේ දේවල් තියෙනවා. නමුත් මේවා වෙනස් වෙන්න පුළුවන්. Tamanට තියෙන මහදසා අතුරුදසා විදසා සහ අනිකුත් ග්‍රහයන්ගේ බලපෑම් අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා තමන්ගේ පුද්ගලිකව තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරගෙන ඒ අනුව පලාපල විමසීමක් සිද්ධ කරලා ඒ වට ගැළපෙන විදිහේ පිළිවෙත් කරන්න ඕනේ. සම්මතයක් විදිහට මම උපදෙස් දීලා තියෙනවා සෙනසුරු ග්‍රහ බලපෑම් දුරු කරගන්න හැකිතාක් කුසල කර්මවල යෙදෙන්න කියලා. දියුණුවට දැන් අපල වලට කරන්න දෙයක් නැහැ. දැන් කරන්න තියෙන්නේ දියුණුවට. වෘෂභ ලග්නයටත් දියුණුවට දෙයක් කරගන්න, මිථුන ලග්නයටත් දියුණුවට දෙයක් කරගන්න, කටක ලග්නයටත් ඒ විදිහටම දියුණුවට දෙයක් කරගන්න ඕනේ. මොකද කටක ලග්න හිමියන්ට අපි වසර 2.5 කටක ලග්න හිමියන්ට වසර 2.5 තිබුණ සෙනසුරුගෙන් දැඩි පීඩාකාරී තත්ත්වයක්. ඒ ඉතාම ඉහළ මට්ටමේ පීඩාවක් තිබුණා. ඒ පීඩාවන් තුල සෑහෙන කරදර බාධක කම්කටොළු වලට තනතුරු වලින් පහළ වැටීම, ඒ වගේම ලෙඩ දුක් වැළඳීම, පෞල් ලවුල්, ඒ වගේ නීති කරදර, වාහන ගැටලු,
රැකියාවේ ගැටලු, ව්‍යාපාර කඩාවැටීම් වගේ දේවල් තිබුණා. අෂ්ටම ඒරාෂ්ටකයේ සම්පූර්ණයෙන්ම කටක ලග්න හිමියන්ගේ 29 වෙනිදා ගෙවිලා යනවා. කටක ලග්න හිමියන්ට ඒ අෂ්ටම ඒරාෂ්ටකයේ දුරු වී යහපත් කාලයක් ඇති වෙන්නේ මේ 29 වෙනිදාන් පස්සේ සෙනසුරු මාරුවත් එක්කම ඒ අයට මැයි මාසේ 28 වෙනිදා පහ වුණාම හොඳ සුබ කාලයක් ඇති වෙනවා. එතකොට කරගන්න ඕනේ අපල ඉවර වෙනකොට දියුණු වෙන්න. Tamanට ඇති වෙච්ච බාධක නැති කරගන්න. නැති වෙලා ගිය දේවල් ඇති කරගන්න. කරගන්න තිබුණු කල් දාපු හුඟා දේවල් ආපහු කරන්න පටන් ගන්න. ජීවිතේ ලබා ගැනීමට නොහැකු බොහෝ දේවල් ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා කටක ලග්න හිමියන්ට 29 වෙනිදාන් පස්සේ. සෙනසුරු 9 වෙන්නේ උසස් අධ්‍යාපන භාවයේ පිහිටන නිසා අධ්‍යාපන ලැබෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ ඉහළ මට්ටමකට පත් වෙනවා. තරඟ විභාග වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අධ්‍යාපන හෝ රැකියාව සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන. ඒ බලාපොරොත්තු ඊට නොවි පසුතැවීමෙන් සිටපු අයට විදේශ රටකට යන්න, විදේශගත වෙන්න අවශ්‍ය කරන මේ පහසුකම් සහ ආශාවන් ඉෂ්ට කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම මේ සෙනසුරු මාරුවෙන් පස්සේ ඉඩ ලැබෙන බව සඳහන් කරන්න ඕනේ. මේ කාලය තුල Tamanට වඩා වැඩිමහල් අය සමග සම්බන්ධකම් පවත්වනවා. Tamanට වඩා වැඩිමහල් අයගෙන්, Tamanට වඩා වයසින් වැඩි අයගෙන් උදව් උපකාර ලැබෙනවා. ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, වැඩිමහල් අයගේ සමග වැඩිහිටියන්ගෙන් වැඩිහිටි සම්බන්ධතාව නිසා ඇතිවන වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබිලා ඒ ආශිර්වාදය ඔස්සේ ජීවිතේ ජය ගන්න පුළුවන් විවිධ සහයෝගයන් ලැබෙනවා. උප්පැත්ති කේන්දරයට අනුව ඒ රාෂ්ට්‍ර කපලයක් ඉදිරිය නැත්තම් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් නැත්තම් ඒ වගේම චන්ද්‍ර ඒ රාෂ්ට්‍රකයක් නැත්තම් අෂ්ටම රාෂ්ට්‍රකයේ ගෙවුණා ඊට අමතර ඒ රාෂ්ට්‍රක තියෙනවා අෂ්ටම රාෂ්ට්‍රකයට අමතර ඒ රාෂ්ට්‍රක සෙනසුරු මහ දසාවක් අතුරු දසාවක් විදසාවක් නැත්තම් කටක ලග්නේ ඔබට මේ ලබන්නේ ඊටාම සුබ කාල පරිච්ඡේදයක් බව සඳහන් කරන්න පුළුවන්. සිංහ ලග්නය මේ ග්‍රහ මාරුව එක්කම සිංහ ලග්න ධාරයින්ට වසර දෙකමාරක කාලයක් අගුණ කාලයක් බවට පත් වෙනවා. ඒ හේතුව තමයි සෙනසුරු 8 වෙනිදාට ගෝචර කරන එක අෂ්ටමේ රාෂ්ටක කියන ග්‍රහ තත්ත්වය. අෂ්ටමේ රාෂ්ටක අපලය ලැබනවා කියන එක. හැබැයි ඒක නපුරු වෙන්නේ සෙනසුරු 8 වෙනිනේ ගෝචර කරනකොට අෂ්ටමේ රාෂ්ටකය ලැබලා තියෙනකොට සෙනසුරුගේ මහ දසාවක් තිබුණොත් 8 වෙනිනේ උපතේ සෙනසුරු ගෝචර කෙරුවොත් එහෙම නැත්නම් අතුරු දසාවක් සෙනසුරුගෙන් යෙදුනොත් ඒ කාලය ටිකක් නරක වෙනවා. එහෙම නැතුව ගියොත් එහෙම සාමාන්‍ය විදිහට තමන්ගේ කාලය ගත කරන්න පුළුවන් යම් යම් බාධක කරදර මැද්දේ. ඒ සිදුවන්නේ හේතුව සෙනසුරු ලග්නයෙන් 8 වෙනිට ස්ථානගත වීමෙන්. එතකොට එතනට කියන්නේ අෂ්ටමේ රාෂ්ට්‍රකය කියලා 8 වෙනි මාරක ස්ථානය කියලාත් කියනවා. ඒ වගේම මෙහිදී විදේශගත වෙලා ඉන්න අයට සිංහ ලග්න හිමියන්ට දිවා රාත්‍රී නොලබා වෙහෙස වෙන අයට ඒ වගේම අධ්‍යාපනය ලබන අයට මේ සෙනසුරු මානස වෙහෙස, හිත වෙහෙසලා, ශරීරයේ වෙහෙසලා කටයුතු කරන නිසා ඒ බලපෑම් අවම මට්ටමක පවතිනවා. මොකද සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේදී කරන්නේ ගොඩාක් ඒ අදාළ පුද්ගලයා, ඒ මිනිසයා වෙහෙසට පත් කරන එක, මානසික පීඩනයට පත් කරන එක, ශරීරයේ වෙහෙස කරන එක. ඒ නිසා විදේශගත වෙච්ච අයටත් දිව රාත්‍රී නොබලා බර වැඩ වෙහෙස වෙලා වැඩ කරන අයටත් අධ්‍යාපනය ලබන අයටත් මේ රාෂ්ට්‍රකයෙන් බලපෑම ඉතා අවම මට්ටමක පවතින බව සඳහන් කරන්න ඕනේ. එතකොට ඒ රාෂ්ට්‍රකයේ දුරු කරගන්න කියන්නේ වෙහෙස මහන්සිලා වැඩ කරන්න කියලානේ. එතකොට වෙහෙස මහන්සි වෙන එක අර ඉහත කාරණා ඔස්සේ සිද්ධ වුණාම ඒ අයට ලොකු අපලයක්, ලොකු පීඩාවක් ඇති වෙන්නේ නැහැ කියන එකයි සඳහන් කරන්නේ. මානසික කඩන් වැටීමක් සිද්ධ කරගන්න නැතුව මනස සමබරව පවත්වාගෙන ගියොත් ඔබගේ කටයුතු කඩාකප්පල් කරන්න සෙනසුරුට හැකියාවක් නැහැ. සිංහ ලග්නය කොහොමදත් ටිකක් රවිගේ බලපෑම, කුජගේ බලපෑම තියෙන ග්‍රහ ලග්නයක් නිසා සෙනසුරුට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ඇත්තෙත් නැහැ. සමහර අවස්ථාවල ඇතිවෙන්න තියෙන පීඩා ඉබේම වැළකීලා යන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ මේ කාලය තුල සිංහ ලග්න හිමි අය යම් යම් ඉගෙනීම් කරනවා නම්, විශේෂයෙන් ශාස්ත්‍රීය දැනුම හොයනවා නම්, গুপ্ত ශාස්ත්‍රය, තර්ක ශාස්ත්‍රය වගේ ශාස්ත්‍රීය දැනුම හොයනවා නම් ඒ දැනුම හොයාලා ඒ දැනුම වර්ධනය කරගන්න සුදුසු සහ දැනුම වර්ධනය කරගන්න අමුතුම ශක්තියක් ලැබෙන වසර දෙකමාරක කාලයක් තමයි මේ ලබන්නේ මාර්තු මාසේ 29 වෙනිදාන් පස්සේ. ඒ වගේම නොපෙනෙන බලවේගවල යම් යම් ආශිර්වාදයක්
අදහපු විශ්වාස නොකරපු අයට යම්කිසි ඇදහිල්ලක් විශ්වාසයක් ඇති කරගෙන යම් ආශිර්වාදයක් ලබාගෙන ඒ තුලින් යම්කිසි සේවයක් ලෝකෙට ආශිර්වාදයක් කිරීමේ හැකියාවක් ඇති බවත් සමහර විට පෙන්වනවා. ඒ පෙන්වන්නේ සිංහ ලග්නේ පොදු මතයක් විදිහට ඉදිරිපත් කරනකොට. නමුත් මේ දේවල් තම තමන්ගේ පුද්ගල වශයෙන් කේන්ද්‍ර පරීක්ෂා කරනකොට මේ පලාපල වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සිංහ ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕනේ. කුඳු ඇටපේලිය, උදරය, ඇටිබඩ, ලිංග ආශ්‍රිත ප්‍රදේශ, දණහිස් වගේ තැන්වලදී යම් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ණය ගනුදෙනු සම්බන්ධව විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ණය දීමත්, ණය ගැනීමත් දෙකම ඊටාම අවදානම් සහිත අසාර්ථක කටයුතු වශයෙන් Tamanට යම්කිසි මානසික පීඩාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන කටයුත්තකට යොමු වෙනවා කියන එක ඉදිරි කාල සීමාවෙදී පෙන්눔 කරනවා. ඒ නිසා ඒ පිළිබඳවත් කල්පනා කරලා ගණනුණු කරනකොට, ගණනුවක් ලබා ගන්නකොට සහ ගණනුවක් ලබා දෙනකොට කියන කටයුතු දෙකේදීම කල්පනාකාරීව ඒ කටයුතු වල නිරත වෙන්න කියලා Tamanට සිංහ ලග්න හිමියන්ට පොදුවේ උපදෙස් දෙනවා. එතකොට මේ තියෙන අපල තත්ත්වයන් යම් විදිහට වෙනස් වෙන්න පුළුවන්. තම තමන්ගේ පෞද්ගලික හේතු නිසා, පෞද්ගලික කේන්දරයේ හේතු නිසා. ඒ හැරුණකොට සම්මතයක් විදිහට පොදුවේ මේ කියන දේවල් සිංහ ලග්න හිමියන්ට මේ ඉදිරි කාල සීමාව තුළ ලැබෙන දේවල් සහ ලැබෙන්න තියෙන දේවල් පිළිබඳව සඳහන් කළේ. ඒ වගේම කන්‍ය ලග්න හිමියන්ට කන්‍ය ලග්නයෙන් සෙනසුරු පිහිටන්නේ ලග්නයෙන් 7 වෙන්නේ 7 වෙන්න සෙනසුරු 4 දිග් බලයි. ඕනෑම කේන්දරයක සෙනසුරු 4 දිග් බලයි. 7 වෙන්නේ බලය වැඩි. සෙනසුරුගේ බලය වැඩි වෙන්නේ 7 වෙන්නේ. 7 වෙන්න විවාහ ස්ථානයේ හැටියටත් ගන්නවා. ඒ වගේම හවුල් ව්‍යාපාර හැටියටත් 7 වෙන්න ගන්නවා. ඒ වගේම මේ ග්‍රහ මාරුව තුලින් කන්‍ය ලග්න හිමියන්ට පෞල් ජීවිතය තුළ යම් මතභේදාත්මක තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන්න ඉඩකඩ තියෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයගේ කන්‍ය ලග්න හිමියගේ ප්‍රේම සම්බන්ධතා පවත්වන අයගේ ප්‍රේම සම්බන්ධතාවලට යම් බාධා ඇති වෙන්න පුළුවන්. යෝජිත විවාහයන් කාලගත වෙන්නත්, ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලට දොස් ඇති වෙන්නත්, පෞල් ජීවිතය තුළ දරුවන් නොමැතිව ඉන්න අයට පීඩාකාරී දරුවපත් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. සෙනසුරු 8 බලවත්ව සිටින අවස්ථාවේදී විවාහයෙන් ගැටලු ඇති වෙලා තියෙන අවස්ථා වලදී තදබල ගැටලු ඇති වෙලා තියෙන අවස්ථාවල ඒ අවස්ථාවන් වලදී යම්කිසි සහනයක් ලැබෙන්න හේතුවකුත් වෙනවා. උපතේ සෙනසුරු බලවත්ව සිටියොත් 7 වෙන්නේ මේ කන්‍ය ලග්න හිමියන් මේ අවස්ථාවේ සෙනසුරු 4 පැමිණීමෙන් ඒ ගැටලු මතින් ඉස්සරහට yaadෙන්න පුළුවන්. ඉස්සරහට yaadෙනවා. අර පීරට පීරක් ගෑවෙන්නේ නැහැ වගේ සෙනසුරු උපතේ 7 සින්නකොට ගෝචර ගමනේ සෙනසුරු 7 වෙනට ආපුවම ඒ කාල සීමා විවාහයක් සිද්ධ කරගත්තම ඒ කසාදය කොහොම හරි කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙනවා. පෞල් ජීවිතය තුළ පවතින මිත්‍ර සම්බන්ධතා, හිතවත්කම්, ඒ වගේම ලාභ ලැබීමේ අරමුණින් යම් කටයුතු කරනවා නම් ඒ එකතු වෙලා කරන කටයුතු වලින් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න කියලා කියනවා. යම් විදිහකට පිරිස් බලයක් එකතු කරගන්න පුළුවන් කාලයක්. ඔය මැතිවරණ එන කාලයක් හැටියට ඉදිරි කාලෙදී පිරිස් බලයක් එකතු කරගන්න පුළුවන් කන්‍ය ලග්න හිමියන්ට. විශේෂයෙන් සෙනසුරුගේ තමන් කියන දේ ඇත්ත වෙනවා. තමන් මොන හරි දෙයක් මවලා කිව්වොත්, හදලා කිව්වොත් යම් කෙනෙක් එක පිළිගන්න මට්ටමක් මේ ඉදිරි කාල සීමාව තුළ ඇති කරනවා සෙනසුරු විසින් කන්‍ය ලග්න හිමියන්ට. ඒ තුලින් තමන්ට තමන් වටා පිරිසක් එකතු වීම සිද්ධ වෙනවා. තමන්ගෙන් යම්කිසි සුබ සාධනයක් බලාපොරොත්තුවෙන්, කන්‍ය ලග්න හිමියන්ගේ යම්කිසි වරප්‍රසාද බලාපොරොත්තුවෙන්, ලාභ අපේක්ෂාවෙන් පිරිසක් ඉක්මනින් එකතු වෙන ගතියක් කන්‍ය ලග්න හිමියන්ට මේ කාල සීමාවේ තියෙනවා සෙනසුරු මාරුවත් එක්ක. හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලටත් සුබයි. මේ කාල සීමාව තුළ Tamanටත් يعني කන්‍ය ලග්න හිමියන්ට වැඩිමහල් අය සමග පවතින සම්බන්ධතා නිසා වැඩිහිටියන්ගේ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු 7 වෙන්නේ බලවත්ව සිටින අවස්ථාවේදී අවිවාහක කන්‍යා ලග්න ධාරීන් හට පරණත අත්දැකීම් සහිත අයත් සමග එකට එකතුලා කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා කියන එක සඳහන් කරන්න පුළුවන්. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් වැඩිමහල් අය සමග පවතින සම්බන්ධතා නිසා
වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේම සෙනසුරු 7 වෙනි බලවත් සිටින අවිවාහක කන්‍යා ලග්න ධාරීන් අවිවාහක කාන්තාවක් හෝ අවිවාහක පුරුෂයෙක් හෝ ඒවා කන්‍යා ලග්න ධාරියෙක් තව කන්‍යා ලග්න ධාරියෙන් හට පරිණත අධ්‍යක්ීම් සහිත අයත් එක්ක එකට එකතු වීමේ හැකියාව ලැබෙනවා. මෙතන ගොඩක්ම මේ කාල සීමාවේදී සෙනසුරු මාරුවත් එක්කම මේ ඇති වෙලා තියෙන රටේ තියෙන තත්ත්වයක් ගත්තම මේ මැතිවරණ කටයුතු වලට ඉදිරිපත් වෙලා ඉන්න කන්‍යා ලග්න හිමියන්ට සුබදායක බව තමයි මෙතනදී විශේෂ වශයෙන් සඳහන් කරන්න ඕනේ. පොදුවේ ගත්තම මේ සඳහන් කරපු කරුණු කාරණා පිළිබඳව කන්‍යා ලග්න හිමියන්ට ඇති වෙන දේ තමයි මේ සඳහන් කරලා දුන්නේ. මේ විදිහට ගත කරනකොට කන්‍යා ලග්න හිමියන් මහදසා අතුරුදසා වශයෙන් වෙනස් වෙන බව සඳහන් කරලා කලින් සඳහන් කරා නැවත නැවතත් සඳහන් කරනවා. පුද්ගල වශයෙන් Tamanට කොහොමද බලපාන්නේ කියන එක තමන් පුද්ගලිකව තමන්ගේ කේන්දරේ පරීක්ෂා කරලා තමන්ට කොහොමද ඉදිරි කාල සීමාව තුළ ලැබීම් තියෙන්නේ, ව්‍යාපාර කටයුතු කොහොමද, ගෙදර දොරේ කටයුතු කොහොමද කියලා පුද්ගලිකව බලා ගන්න පුළුවන්. පොදු තත්ත්වය තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කළේ. ඒත් එක්කම තුලා ලග්නයට හිමි අයට ඇත්ත වශයෙන්ම සෙනසුරු ග්‍රහයා තුලා ලග්න ඉතා හොඳින් ප්‍රතිඵල ලබා දෙන ග්‍රහයෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. හේතුව තුලා ලග්නාධිපති සිකුරු ග්‍රහයා සිකුරුගේ යෝගකාරකයා සෙනසුරු වීම. තුලා ලග්නයටත් වෘෂභ ලග්නයටත් යෝගකාරක සෙනසුරු නිසා ලග්නාධිපති සිකුරු නිසා සෙනසුරු යෝගකාරක වීම ඒකට හේතුව. ඒ නිසා උප්පත්ති කේන්දරයේ සෙනසුරු ප්‍රබලව හිටියොත් තුලා ලග්න හිමියන්ට සෙනසුරු උප්පත්ති කේන්දරයේ ප්‍රබලව හිටියොත් ඔබ දුගී පෙළක හිටියත් රජමදුර දක්වා මේ සෙනසුරු මාරුවෙන් පස්සේ ඔබව ඔසවා තබන බව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඔබ බිඳුවට වැටලා හිටියත් මේ වසර දෙකමාර තුල සෙනසුරුගේ බලය හේතුවෙන් ඉතාම උසස් මට්ටමකට පවතින්න පුළුවන්. හැබැයි මේක සෙනසුරු මාරුවත් එක්ක ඉබේට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔබගේ කේන්දරේ උපත් කේන්දරේ උපදින තැන සෙනසුරු බලවත් සෙනසුරු ප්‍රබලව හිටියොත් තමයි මේ විදිහේ ලැබීමක් මේ භාග්යක් උදා වෙන්නේ. වසර 30කට පස්සේ කර්මයට තීන්දුව දෙන සෙනසුරු මීන රාශිගත වීමේදී සෙනසුරුගේ පැනමීනීම සිද්ධ වෙන්නේ තුලා ලග්නේ 6 වෙන්නට. මේ 6 වෙන්න රෝගස්ථානය එහෙම නැත්නම් සතුරු ස්ථානයේ බවට පත් වෙනවා. මේ ස්ථානගත වීම කෙනෙකුට යහපත් වෙනවා නම් ඒ යහපත් වේද යන ගැටලුව සමහර කෙනෙකුට මතුවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම එය යහපත්. සෙනසුරු නයිසර්ගිකව පාපී ග්‍රහයෙක් වීම නිසා උපචය භාවය 6 වෙන්නට හොඳටම ක්‍රියාත්මක වෙනවා. කියන්නේ බඹරේ වැල්ලේ කැරකෙනවා කියන්නේ. බඹරේ වැල්ලේ කැරකෙනවා කියන්නේ මේකට තමයි. හොඳම නැති කාලෙක නරකම ග්‍රහයෙක් වුණත් Tamanට රජ වෙන්න උදව් කරනවා තුලා ලග්න හිමියන්ට. මේ කාලය තුල සතුරු බලවේගයන්ගෙන් වෙන් වී යාමක් සිද්ධ වෙනවා. රැකියාවේ ආදායම් ලබන මාර්ගයේ වගකීම් බහුල වෙන්න පුළුවන්. මේ වගකීම් බහුල වීමත් සමගම ඔබගේ තනතුරු ඒ වගේම ඔබගේ නිලය ආදායම උසස් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. පෙර සඳහන් කරා දුප්පත් පෙළක ඔබ සිටිනවා නම් මේ වසර දෙකමාර ඉදිරි ගත කරන කාලය මේ මාර්තු 29 වෙනිදා සෙනසුරු මාරුවත් සමගම බලයෙන් උසස් කෙනෙක් බවට පත් වෙනවාමයි. තුලා ලග්න හිමියන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා නම් ඒ මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න තුලා ලග්න හිමියන්ට ලෙහෙසි පහසු ජයක් උදා කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ හැකියාව ලැබෙන්නේ මේ ලැබෙන තල්ලුවට ලබා දෙන තල්ලුව. ඒ කියන්නේ තිබෙන කුසලයට තවත් කුසල් ටිකක් එකතු කරගෙන මේ තිබෙන තත්ත්වය ස්ථීර කරගත්තොත් උසස් කරගත්තොත් අනිවාර්යෙන් මේ රටේ ඉහළ මට්ටමේ තැන්වලට පත් වෙන්න තුලා ලග්න හිමියන්ට නිසක වශයෙන්ම අවස්ථාව ලැබෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. මේ වසරේදී සුවිශේෂ ජයග්‍රහණයන් ලබන ලග්න අතරට වෘෂභ ලග්නය, මිථුන ලග්නය, තුලා ලග්නය, කටක ලග්නය කියන ලග්න ඉදිරියෙන්ම සිටින බව සඳහන් කරන්න ඕනේ. සෙනසුරු අපල පීඩාවන් ගෙවිලා ඉස්සරහට යනකොට ඊට පස්සේ අවශ්‍ය කරන්නේ ඒ වෙනුවට Tamanට
අතිරේක බලයක් අපල ගෙවිලා යනකොට ඒ තිබෙන ශක්තිය අඩු වෙනකොට තමන්ගේ ඕරා එක දුර්වල වෙනකොට ඕරා එක ශක්තිමත් වෙලා විශ්ව ශක්තිය ලබාගෙන ඉදිරියට ගමන් කරන්න අතිරේක බලයක් ලබා ගන්න ඕනේ. ඒ අතිරේක බලය තමයි ඔය গুপ্ত විද්‍යා ශාන්ති කර්ම තුලින් කුසලය තුලින් පින තුලින් ලබා ගන්න පුළුවන් බලය හා ශක්තිය. ඒක තමන්ගේ කේන්දරයේ පුද්ගලිකව පරීක්ෂා කරලා මේ කාල සීමාවට තමන්ට ගැලපෙන්නේ මොන විදිහේ ආරක්ෂාවක්ද මොන විදිහේ පූජාවක්ද මොන විදිහේ පින්කමක්ද කියන එක දැනගෙන ඒ අනුව කටයුතු කෙරුවොත් තුලා ලග්න හිමියන් ප්‍රදාන කරලා දැන් සඳහන් කරපු අනිකුත් ලග්න හිමියන්ටත් ජීවිතේ උසස් තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒත් එක්කම වෘශ්චික ලග්නයේ වෘශ්චික ලග්න හිමියන්ට උපතින්ම ඔබ උපන්නේ සෙනසුරු මීන රාශිගත වීමදී ඔබගේ පස්වැන්නට තමයි සෙනසුරු පැමිණෙන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබගේ සෙනසුරු පැමිණෙන්නේ ලග්නයෙන් පස්වැන්නට. පස්වැන්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යාස්ථානය. ඒ කියන්නේ අධ්‍යාපන ස්ථානය හැටියට. කියන්නේ පූර්ව පෙරපින් ස්ථාන හැටියටත් හඳුන්වන්න පුළුවන්. මේ කාලයේදී වෘශ්චික ලග්න හිමියන්ට තමන්ගේ එක කුසපන් සහෝදර සහෝදරියන් හෝ ඥාති සහෝදර සහෝදරයන් අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා බැඳීම් ශක්තිමත් වෙනවා කියලා කියනවා. තමන්ගේ ඥාති සහෝදර සහෝදරියන් තමන්ගේ කුසපන් සහෝදර සහෝදරයන් සමග ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා කියලා කියනවා. ඒ වගේම සහෝදර සහෝදරියන්ට තියෙන සම්බන්ධකම් නිසා ඔබ ඒ අයට වැඩියෙන් ඔවුන්ට උදව් කරන්න පෙළඹෙනවා කියන එක විශේෂ වශයෙන් සඳහන් කරනවා. වෘශ්චික ලග්න හිමියන් ආගමික ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ අයට නරක නපුරු කාලයක් නෙමෙයි චන්ද්‍රේ රාෂ්ටකයක් නොයදුනොත් සඳු ඒ භාවයේදී 6ේදී සඳු යම් විදියකට ඔබගේ කේන්දරේ හිටියොත් උපතේදී ඒ රාෂ්ටකයක් ඇති වෙනවා. එහෙම නැතුව ගියොත් මහා දශාවක් අතුරු දශාවක් නැතුව සෙනසුරුගෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ ඔබට. ඒ මං සඳහන් කරපු ග්‍රහ පිහිටීම් සහ මහා දශාවක් තිබුණ නැත්නම් අධ්‍යාපන ලබන දරුවන්ට හොඳ ගුරුවරු ලැබෙනවා. ඒ වගේම පොතපත ඇසුරෙන් ඉහළට ගමන් කරන්න පොතපත ඇසුරෙන් දැනීම ලබාගෙන ඉහළට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම වැඩියෙන් තමන් තුළ තියෙන දැනුම ආකල්ප කුසලතාවයන් වැඩි කරගන්න පුළුවන් කාලයක් වෘශ්චික ලග්න හිමියන්ට. පෞල් ජීවිත සාමකාමීව ගත කරන්න පුළුවන්. විශ්වාසයෙන් බලාපොරොත්තු වූ යම් දෙයක් තමන් බලාපොරොත්තු වෙච්ච විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් හිටපු දෙයක් එක දෙයක් සාර්ථක වෙනවා. යම් ධර්මතාවයක් අනුව තමන් බලාපොරොත්තු දෙයක් නම් ඒ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. මේ කාලේ වෘශ්චික ලග්න හිමි ඔබට අසුබ ප්‍රතිඵල අසුබ ප්‍රතිඵල මිශ්‍රව ලැබෙන කාලයක්. අසුබ ප්‍රතිඵල අඩුවෙන් සුබ ප්‍රතිඵල වැඩිනුත් ඇති වෙන කාලයක් බවට දක්වන්න පුළුවන්. අලුත් දෙයක් ආරම්භ කරන්න හොඳ කාලයක්. මැයි මාසයෙන් පස්සේ මැයි මාස 28 වෙනිදාන් පස්සේ වෘශ්චික ලග්න හිමියන්ට හොඳ කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අතරතුරට යම් පැමිණෙන බාධා කරදර වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවට අවශ්‍ය වත්පිළිවෙත් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවකින් පස්සේ සිද්ධ කරගන්න හැටියට මතක් කරනවා. ධනු ලග්නය ඒ වගේම ධනු ලග්න ධාරීන්ගේ සෙනසුරු පැමිණෙන්නේ ලග්නයෙන් 4 වැන්නට. 4 වැන්න කියලා කියන්නේ මුඛ ස්ථානයේ මාතෘ ස්ථානය තමයි තීරණය කරන්නේ නියෝජනය කරන්නේ. ඒ කියන්නේ පොළව භූමිය ඉඩකඩම් නියෝජනය කරන භාවය තමයි 4 වැන්න කියලා කියන්නේ. ඔබගේ කේන්දරයේ සෙනසුරු 4 වැන්නේ බලවත් වෙලා උපදිනකොට සෙනසුරු 4 බලවත් වෙලා හිටියානම් සුබ ග්‍රහයෙක්ගේ මහ දශාවක් මේ වෙනකොට අතුරු දශාවක් විදශාවක් ඇතිලා තිනවා නම් ඔබට තිබුණු ඉඩකඩම් ප්‍රශ්න, දේපල ප්‍රශ්න ඉතා පහසුවෙන් විසඳලා යනවා කියලා ධනු ලග්න හිමියන්ට සඳහන් කරනවා. භූමි ගැටලුවක් යම්කිසි දෙයකට ඔබ කරන වගා කරනවා නම් ඒ වගා කරන භූමියක් පදිංචි කරන නම් පදිංචි භූමියක් ඔබ වතු පිටි රැක බලා ගන්න කෙනෙක් නම් ඉඩම් වැවිලි කවුරුවෙක් නම් එහෙම ඔබට තිබුණු ගැටලුවක් එහෙම නැත්නම් ඔබ කුඩා ඉඩම් කොටසක හිමියෙක් නම් නිවසක හිමියෙක් නම් ඒ කොටසට ඒ භූමියට යම්කිසි ගැටලුවක් තිබුණා නම් ඒ භූමි ගැටලුව ඔබට මේ ඉදිරි කාල සීමාවේ සෙනසුරු මාරුවත් එක්කම එන කාල සීමාව මේ වසරක් තුල ඔබගේ ගැටලු ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගන්න පුළුවන්. උපත ජන්ම කේන්දරයේ සෙනසුරු බලවත් ස්ථානයක ඉන්නවන එක පහසුවෙන් නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ බාධාව නැති කරගන්න පුළුවන්. ඒත් එක්කම
මහදසාවක් අතුරුදසාවක් සෙනසුරුගෙන් ලැබලා තියෙනවා නම් ඒ මහදසාවක් අතුරුදසාවක් සෙනසුරුගෙන් ලැබලා තිබ්බොත් යම් බාධාවක් එන්න පුළුවන්. සුබ ග්‍රහයෙක්ගේ මහදසාවක් අතුරුදසාවක් ඔබට ලැබලා තියෙනවා නම් ඔබට ඒ ප්‍රශ්නේ ඒ ගැටලුව සාර්ථකව විසඳ ගන්න පුළුවන්. නොවිසඳුණු ගැටලු රාශියක් භූමියක් සම්බන්ධව දේපල සම්බන්ධව නොවිසඳුණු ගැටලු රාශියක් විසඳ ගන්න පුළුවන් කාලයක් හැටියට මේ ඉදිරි කාලය ඔබට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට. ඊට අමතරව අලුත් බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයක් හැටියටත් ඒ වගේම යාන වාහන මිලදී ගන්න බලාපොරොත්තුෙන් කාලයක් ඉඳලා අදහසක් තිබිලා අදහස පස්සට දාලා කල්පනා කර කර හිටියනම් ඒ යාන වාහන සම්බන්ධ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න සුදුසු කාලයක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම පොළවත් එක්ක කරන කටයුතු මැණික් පතල් කෘෂිකර්ම වතුර සම්බන්ධව ගසකොළ මල් පළතුරු සම්බන්ධව ඒ සමස්තයක් විදිහට භූමි සම්බන්ධ ව්‍යාපාර පොළොව සම්බන්ධ ව්‍යාපාර සිදු කරනවා නම් ඒ සිදු කරන ඒ කාර්ය වලින් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් යහපත් කාලයක් හැටියට ධනු ලග්න හිමියන්ට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සලුපිලි ඇඳුම් පැළඳුම් නිමි ඇඳුම් ආදී ශ්‍රේෂ්ඨයන් නිරත වෙන අයටත් සුබ කාලයක්. ඔබ කරන කුමක් හෝ රැකියාවක නම් වගකීම් සහ වැඩ කටයුතු බහුල වෙන්න පුළුවන්. ඒ වැඩ කටයුතු බහුල වීම ඔබගේ අයහපතට හේතුවක් නෙමෙයි. වගකීම් බහුල වෙන තරමට ඔබගේ ආදායම වැඩි වෙලා ඔබගේ තත්ත්වය උසස් වෙලා ඔබට සුබ ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් ධනු ලග්න හිමියන්ට. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ධනු ලග්න හිමියන්ට ඊට සුදුසු කාලය තමයි මේ සෙනසුරු මාරුවෙන් පස්සේ උදා වෙන්නේ. ඒ කාල වකවානුව ඔබට සුබයි. ඒ සුබ කාල සීමාව තුළ යම් විදිහකට කර්ම දෝෂයක් ඇති වුණොත් පමණක් ඔබට පසුබෑමට සිද්ධ වෙනවා. ධනු ලග්නයට සෙනසුරු මාරුව ඒ තරම්ම අගුණ ගැන දෙන්නේ නැති බව සඳහන් කරන්න ඕනේ. යම් අසනීප ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතා හෘද රෝග වගේ යම් රෝග තත්ත්වයන් වල රෝග ලක්ෂණ පෙන්වුම් කෙරුවොත් හැකි ඉක්මනින් ඒ සඳහා ප්‍රතිකාර වලට යොමු වෙන්න කියලා විශේෂයෙන් සඳහන් කරනවා. සුළු රෝග තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒවට ප්‍රතිකර්ම කරලා සුවපත් කරගන්න පුළුවන් බරපතල රෝග තත්ත්වයක් නොවන බව මේ සෙනසුරු මාරුවත් එක්කම එවැනි පීඩා වරින් වර ඇති වෙන්න පුළුවන් කියන එක මතක් කරනවා. ඒ නිසා ඒ වගින් ප්‍රවේශම්ම කටයුතු කරන්න කියලා කියනවා. ඒත් එක්කම සෙනසුරුටම අයිති සෙනසුරුගෙම රාශිය හැටියට මකර ලග්නය මාර්තු 29 වෙනිදාන් පස්සේ මීන රාශියට සෙනසුරු ගෝචර වීම ගමන් කිරීම මකර ලග්න හිමියන්ට තමයි සුබම කාලේ. අවුරුදු 7ක් තිස්සේ පැවතිච්ච දීර්ඝ ඒරාෂ්ටකයක් අවසන් කරලා කාන්තාරයක් මැද්දෙන් ගිහිල්ලා ෂේම භූමියක් හම්බුණා වගේ මේ ග්‍රහ මාරුවෙන් පස්සේ නිදහස් වෙනවා. මොකද මකර ලග්න හිමියන්ට ලග්නාධිපති සෙනසුරු නිසා මකර ලග්න හිමියන්ව මැරුවේ නැහැ. මරන්න නැතුව කෙනෙක්ව කකුලක කරත් එක ගැට ගහලා කකුලකින් හරි අතකින් හරි ගැට ගහලා කරත්තයක් හෙමින් පාරක් දිගේ ගොනෙක් දක්කගෙන ඇදගෙන යනකොට මිනිස්සෙට ඇති වෙන පීඩාව කොච්චරද? පස් ගෑවෙනවා, දුවිලි ගෑවෙනවා, තුවාල වෙනවා, හීරෙනවා, නැගිටින්න බෑ, නැගිටින්න වැටෙන සැරිට තුවාල වෙනවා. ගොනු බැඳි කරත්තයක ඇදගෙන යන්නාසේ දැනුණු වසර 7මාරක පීඩිත කාලය අවසන් කරනවා මේ සෙනසුරු මාරුවත් එක්කම. ඒ සෙනසුරු මාරුවත් එක්කම 29 වෙනිදා විරුණා කියලා 30 වෙනිදා උදේ ඔළුවට ධනස්කන්ධයක් කඩම්පාත් වෙන්නවත් ලොකු සුවිප් එකක් වැටලා කෝටිපතියෙක් වෙන්නවත් නෑ කියන එක ස්ථීර වශයෙන්ම කියනවා. මොකද හේතුව සෙනසුරු මාරු වුණාට සෙනසුරුගේ මේ මාරු වීම සම්පූර්ණම අවසන් කරන්න තියෙන්නේ මැයි මාසේ 27 28 වගේ දවස්වල. ඒ නිසා ඒ කාල සීමාව තුල තමයි Tamanට ඒ කාල සීමාවෙන් පස්සේ තමයි මකර ලග්න හිමියන්ට සුබ කාලය උදා වෙන්නේ කියන එක මතක තියාගෙන කටයුතු කරන්න. එක පාටම පහුගිය කාලේ කරන්න බැරිච්ච දේවල් කරන්න උත්සාහ කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් කරන්න. බඩගින්න ඉඳලා එක පාට කෑම කනකොට කෑම හිර වෙනවා, ඉස්මොල්ල යනවා, කෑම දිරව ගන්න අපහසු වෙනවා. ඒ නිසා කරන්න බැරි වෙච්ච මගහැරිච්ච දේවල් එකපාර කරන්න යන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ ලැබෙන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගමන් බිමන් බහුල වෙනවා, විදේශ ගමන් බහුල වෙනවා. ගමන් බිමන් වලින් විදේශ ගමන් වලින්
වාසිදායක ලාභ ප්‍රයෝජන මකර ලග්න හිමියන්ට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට ඔබවම හඳුනා ගන්න ලැබෙන කාලයක් බවට ඒ විඳ දුක අවුරුදු 7ක අතහ මාර්ග කාලයක් විඳ දුක ඉවර කරලා ඔබට ඔබවම හඳුනා ගන්න අත්දැකීම් බහුල කාලයක් බවට ඔබට සඳහන් කරන්න පුළුවන්. ඔබේ ශක්තියින් දුර්වලතා හඳුනා ගන්න ලැබෙන කාලයක් බවට සඳහන් කරන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. ඒ වගේම ඔබේ ආගමික ආධ්‍යාත්මික පැත්ත නැඹුරුව ඉහළටම ඇති කර ගන්න පුළුවන් කාලයක් බවට එහෙම ආධ්‍යාත්මික ආගමික නැඹුරුවක් විශේෂයෙන් ඇති කර ගන්න ඕනේ. පහුගිය කාල සීමාව තුළ සිදුවෙච්ච දේවල් පිළිබඳව හිතලා බලලා කටයුතු කරන්න ලැබිච්ච පළියට ලැබෙන දේවල් හැම දෙයක්ම එකතු කරගෙන විනාශ කරගන්න නැතුව ළඟට එන හැම මිනිහෙක්ම විශ්වාස කරලා ජීවිතය ආපහු කාලකන්ණි කරගන්න මට්ටම ඇති කරගන්න නැතුව ලැබෙන හැම අලුත් අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න හදන්න නැතුව ක්‍රමයෙන් හිමින් සීරුවේ මේ ලැබිච්ච පසුබෑම ජීවිතයේ ඇතිවෙච්ච පසුබෑම නැවතත් ඇති නොවන විදිහේ වැඩපිළිවෙලක් ඇති කරගන්න දුර්භීක්ෂයක් ආවොත් ප්‍රයෝජනට ගන්න යම්කිසි දෙයක් ඉතුරු කරගන්න අස්වැන්නෙන් කොටසක් ඉතුරු කරගන්න ගොවියෝ පෙළඹෙනවා වගේ තමනුත් ඒ සම්බන්ධව කොටසක් ඉතුරු කරගන්න. මේ ග්‍රහ මාරුවෙන් පස්සේ ඔබ යම්කිසි විදිහකට මකර ලග්න හිමියන් සෙනසුරු මහ දශාවක සෙනසුරු අතුරු දශාවක ගත කරනවා නම් ජීවිතේ ඔබගේ රැකියාව, යගෙන් ව්‍යාපාර, විවාහයන් සම්බන්ධව මේ පැවතිච්ච සියලු බලාපොරොත්තු අරමුණු ඉටු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි. මොකද අනිත් අයට සෙනසුරු මහ දශාව, අතුරු දශාව, විදශාව අගුණ වුණාට මකර ලග්න හිමියන්ට තමන්ගේම ලග්නාධිපතිගේ මහ දශාව, අතුරු දශාව, විදශාව නරක වෙන්නේ නැහැ. ඒකත් නරකත් හොඳයි කියන එක, නරකිනුත් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක මතක තියාගෙන තමන්ගේ කේන්දරයේ පෞද්ගලිකව තමන්ගේ දෛවඥයට කියලා පරීක්ෂා කරලා ඒ අනුව කළ යුතු පිළිවෙත් ඉෂ්ට කරගන්න ඒ රාष्ट्रකේ අවසානයි කියලා නිරුපද්දිතව ලැබෙන්නම් වාලේ ලැබෙන දේ අරගෙන ප්‍රයෝජනට අරගෙන කාලා බීලා විනාශ කරලා ජීවිතේ ආපෞසරයක් ප්‍රපාතයට පත් වෙන්න එපා. ඒ රාष्ट्रකේ ඉවර වුණා කියලා සතුටු වෙන්න එපා. ඒ සතුට තමන්ගේ ජීවිතේ තව තවත් දියුණුවට හේතු වෙන කාරණා වලට පෙරලා ගන්න හැටියට මකර ලග්න හිමියන්ට මතක් කරනවා. ඒ වගේම ඔබගේ ප්‍රශ්න සියල්ලක් ක්‍රමයෙන් ඉදිරියේදී විසඳලා යනවා. මකර ලග්නධාරී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉදිරි කාල පරිච්ඡේදයේ දෙස් විදේශගතව ඉගෙනුම ලබන දරුවන්ගේ සියලුම දරුවන්ගේ ඒ අධ්‍යාපන මට්ටම නම් ඉහළ තත්ත්වයකට පත් වෙන බවට සඳහන් කරන්න ඕනේ. පොදුවේ ගත්තහම මකර ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුව මාර්තු මාස 29 වෙනිදා අප්‍රේල් මැයි වෙනකොට මැයි මාස 27 වෙනිදාන් පස්සේ ඊටාම හොඳ සුබදායක කාලයක්. තියෙන දේවල් කුණු ටික කොහොම හොදලා හොඳට නාලා පිරිසුදු වෙලා දූවිලි ගසාගෙන ගේ දොර පිරිසුදු කරගෙන අලුත් ගමනක් යන්න අතෑරිච්ච මග ඇරිච්ච සියලු දේවල් නැවතත් අර වාහනේ ටයර් වලට හොඳට හුලං ගහලා පරිස්සමට ගමන යන්න කියලා ඊටාම කරුණාවෙන් මතක් කරනවා. කුම්භ ලග්නයෙන් ලග්නයේ ඒ රාष्ट्रකේ හැටියට කුම්භ ලග්නයේ වසර 2කමාරක් ගෝචර කරපු සෙනසුරු කුම්භ ලග්නයෙන් ඉවත් වෙලා මීන ලග්නයට ගෝචර කරනවා. ඒ මීන ලග්නයට ගෝචර කරනකොට කුම්භ ලග්නයේ සෙනසුරුගේ බලපෑම නිසාවෙන් වසර ගණනාවක් පැවති ඒ රාष्ट्रකය ලග්නේ රාष्ट्रකය වුණත් ඒ රාष्ट्रකයේ සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ නැහැ. 29 වෙනිදා සෙනසුරු මාරුව යම් ආකාරයකට කරකශක පීඩාකාරී බවක් ගෙන දෙනවා. ඒ වුණත් ඒ දුෂ්කර කාර්ය තුළ ජයග්‍රහණයන්ද අත්පත් වෙන බවට සඳහන් කරන්න ඕනේ. ඒක සෙනසුරුගේ පවතින බලවත්කම බලපානවා. උප්පැත්ති කේන්දරයේ සෙනසුරු බලවත් ස්ථානයක නම් මේ தත්ත්වය වෙනස් වෙනවා. මාර්තු 29 වෙනිදාන් පස්සේ ඉස්සරහට එන අවුරුදු 2කමාරක කාලය ලග්නාධිපති ලග්නයෙන් දෙවැනි ගමන් කිරීම සෙනසුරු ලග්නයට අධිපති ලග්නට අධිපති ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ ගමන් කිරීම හේතුවෙන් ධනයෝග පවා හිමි වෙන්න පුළුවන් කියන එක සඳහන් කරන්න ඕනේ. එතකොට මේ කාල සීමාව තුළ සෙනසුරු ඒ රාष्ट्रකයේ පැවතුනද යම් ලැබෙන පීඩනයන් දරාගෙන සාර්ථකව එන අභියෝග වලට මුහුණ දීම සිද්ධ කරගන්න ඕනේ. කුම්භ ලග්න හිමියයට සෙනසුරුගෙන් ප්‍රබල හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ ගැන
බියක් සංකාවක් ඇති කරගන්න ප්‍රබල හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉගෙන ගන්න දරුවන්ට පවා වෙහෙස මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය හොඳ ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. උපැති කේන්දරයේ සෙනසුරු දෙවැන්නේ ගමන් කිරීම නිසා වෘත්තීය අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් කුම්භ ලග්න හිමියන්ට තියෙනවා. කුම්භ ලග්න හිමියන්ගේ අවුරුදු 7මාර ඉලක්කයෙන් අවුරුදු 5ක් ඉවර වුණා. තව 2මාරක් ඉස්සරහට තව ගත කරන්න තියෙනවා. කුම්භ ලග්න හිමියන් මකර ලග්න හිමියන් වගේම යම් දැඩි පීඩනයකට සෙනසුරුගෙන් ලක් වෙන්නේ නැහැ. නමුත් පීඩනයට ලක් වෙනවා. උපැත්තියේදී තමන්ගේ මහදසා අතුරුදසා සහ විදසාවන් බලපානවා. ඒ වගේම චන්ද්‍ර ඒරාස්තකේ බලපානවා. ඒවා පුද්ගලිකව තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවක් සිද්ධ කරගෙන ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන අටමහා ආදී කුසල් පින් කුසල් ආදී ඉදිරි කාල සීමාව තුළ සිද්ධ කරගෙන ආරක්ෂාවක් සලසාගෙන ඉදිරි මැතිවරණ කටයුතු වලට යොමු වෙන අයට කුම්භ ලග්නයේ තියෙනවා නම් ඒ අයටත් ජයග්‍රහණය උත්සාහවන්ත වෙලා ජයග්‍රහණය පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් බව මේත් එක්කම සඳහන් කරන්න ඕනේ. පිරිසක් ඒකරාශී කරගෙන කටයුතු වල සහ අධ්‍යාපන කටයුතු වල පිබිදීමක් වර්ධනයක් කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව තුළ ඇති වෙන බව සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම මේ කාල සීමාව තුළ දීර්ඝ කාලයක් වසර 30කට 29 මාරකට 30කට ආසන්න කාලයකට පස්සේ නැවතත් මේ චක්‍රයේ වටේ ගමන් කරලා මීන ලග්නයේ ඉඳලා ගිය සෙනසුරු නැවතත් මීන රාශියට ගෝචර කරනවා මාර්තු මාස 29 වෙනිදා. සෙනසුරු මීන රාශිගත වීම මීන රාශියට බලපාන ආකාරය පිළිබඳව එක එක්කෙනා නොයෙකුත් මත පළ කරනවා. ඒ කෙසේ නමුත් මීන ලග්න ධාරයන්ට මීන ලග්නයේ හිමියයට ඒ රාශියක් ලබා ඇති බව දැනගන්න ඕනේ. ඒ වගේම මීන ලග්න ධාරයන්ගේ සියලුම ලැබීම් පෙන්වන අයස්ථානපති සහ වයස්ථානපති තමයි සෙනසුරු ලග්නට එන්නේ. සාමාන්‍ය සෙනසුරු ලග්නට එන කාලය තුල කරකශක බවක් හා මානසික ආතතිය වැඩි වෙනවා කියලා සඳහන් කරනවා මීන ලග්න හිමියන්ට. ඒ නිසා ඔබට මීන ලග්න හිමියන්ට තරමක් මහන්සි වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ලග්නාධිපති ගුරු ලග්නාධිපති නිසා දැඩි පීඩනයක් මාරක තත්ත්වයක් ඇති කරන්නේ නැති වුණත් ජීවිතයේ දැඩි ලෙස පීඩා මානසික පීඩා ඇති කරනවා. ඒ නිසා තරමක් මහන්සි වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. හිස සම්බන්ධව ඇස් සම්බන්ධව සෙම් රෝග සම්බන්ධව යම් යම් පීඩා ඇති වෙන්න පුළුවන්. හිසාසිත හිරුව රදේ වගේ රෝග, කෙස් ගැලවී යාම, කෙස් ඉදෙන එක වගේ හිසට බලපාන රෝග පීඩාවන් මේ කාල පරිච්ඡේදය තුළ වරින් වර ඇති වෙන්න පුළුවන්. සෙම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට හැකි ඉක්මනින් පිළියම් කරන්න හිසට තෙලක් පාවිච්චි කරන්න. ඒ වගේම හිරුව රදේට බෙහෙත් කරන්න, ඇස්වල පෙනීමට අදාළව ප්‍රතිකර්ම කරන්න, ඒ වගේ දේවල් ටිකක් වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳව මීන ලග්න හිමියන් විශේෂයෙන් විමසිලිමත්ව කටයුතු කරන්න ඕනේ. මොකද හිසට බලපාන නිසා සෙනසුරු ලග්නයේ ගමන් කිරීම ලග්න ඒරාෂ්ටකයේ වුණත් මහන්සියලා වැඩ කරනව නම් එයින් මග ඇරලා උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වුණත් කෙසේ වෙතත් සෙනසුරු ඒරාෂ්ටකයේ ලැබුවා කියලා පසුබහින් නැතුව ඉදිරියට පින් කුසල් සිද්ධ කරගෙන එන සෑම දෙයකටම නොබිය මුණ දීලා එක කරන්න හදන වැඩක් දෙපාරක් කල්පනා කරලා පොතපත පාඩම් කරන දරුවෝ දෙපාරක් පාඩම් කරලා ඉගෙනීම උසස් අධ්‍යාපන ලබන දරුවෝ සූක්ෂමව වෙහෙස මහන්සිලා වැඩිපුර කාලයක් වෙහෙස වෙලා පාඩම් කරලා තමන්ගේ කඩයිම් ජය ගන්න පුළුවන් බව සඳහන් කරන්න ඕනේ. අපල වලින් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන් උත්සාහවන්තව කටයුතු කරනවා නම් සෙමෙන් කටයුතු සිදු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සෙමෙන් සිද්ධ වෙන කටයුතු කියන්නේ කාර්ය ප්‍රමාදය සිද්ධ වෙනවා කියලා කියන්නේ කාර්ය ප්‍රමාදයේ ටික වැඩ කටයුතු පස්සට යනවා. අද කරන්න තියෙන එක හෙට කරන්නම් කියලා හිතනවා. එහෙම හිතලා හිත කලබල කරගන්න නැතුව ඊටාම සූක්ෂමව Tamanට අවාසියක් නොවන විදිහට හැම කටයුත්තක්ම උත්සාහයෙන් කරගන්න හැටියට මතක් කරනවා. ඒ රාෂ්ට්‍රක කාලයෙන් මිදෙන්න ඒ රාෂ්ට්‍රක කාලයේ පුරාවටම ඔබට අපලගෙන දෙන්නේ නැහැ. ඒ රාෂ්ට්‍රක කාලයේ පුරාවටම ඔබට නරකගෙන දෙන්නේ නැහැ. වරින් වර සුබ ග්‍රහ තත්ත්වයන් ඇති කරනවා. නමුත් ලග්න ඒ රාෂ්ට්‍රකයේ තිබුණා කියලා ලග්න රාෂ්ට්‍රකයේ ඇති වුණා කියලා ලොකුවට එකපාර බිය වෙන්න ඕනේ නැහැ. වසරක වගේ කාලයක් යනකොට තමයි මේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නෙ. ඒ නිසා තවත් ග්‍රහයෝ මාරු වෙනවා. ඉදිරියේදී රාහු මාරු සිද්ධ වෙනවා. ඉදිරියේදී ගුරු මාරුව සිද්ධ වෙනවා. එතකොට මේ ලග්න හිමියන්ගේ මහදසා
අතුරු දසා විදසා අනුව වෙනස් වෙනවා. මේ ලග්න හිමියන් ජීවත් වෙන රටවල් අනුව වෙනස් වෙනවා. ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. ඒ නිසා කොයි ලග්නයට ඒ රාෂ්ටකයාවත්, කොයි ලග්නයට මාරකයාවත්, කොයි ලග්නයට බලගතු ධනලාභාවත් ඒ මොනියම් දේ වුණත් විපාක දෙන්නේ පුද්ගලයා තුළ තියෙන කර්ම ශක්තිය අනුව. නඩුව අහනවා, සෙනසුරු නඩුව අහනවා කියලා කියනවා. කර්මය විමසනවා කියලා කියනවා. එතකොට මේ අපි පෙර කරපු කුසල් අකුසල් සහ මේ හැම කෙනෙක්ම දැන් ජීවත් වෙලා ඉන්න කාලේ කරන කුසල් අකුසල් පින්පව් අනුව තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. Taman ධාර්මිෂ්ඨ නම්, Taman පන්සිල් පද පහ ආරක්ෂා කරනවා නම්, Taman සිල්වත් නම්, ගුණවත් නම් ලෝකයේ මිනිස්සුන්ට තමන්ට තියෙන දේයින් උපරිම ශක්තියෙන් තව කෙනෙකුට සලකනවා නම්, පොදු ධර්මතා අනුව ජීවත් වෙනවා නම්, හැමෝටම ආදරෙන් කරුණාවෙන් සලකනවා නම් කිසි දවසකත් කාටවත් වරදින්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. ධර්මානුකූලව ජීවත් වෙන කිසි කෙනෙකුට වරදින්න හේතුවක් නැති බව තරයේ අදිෂ්ඨාන කරගන්න මේ ඒ රාෂ්ටක කාලයේ සීමාව තුළ තමන් පොදුවේ මේ ලග්න 12ටම පොදුවේ එළඟිතෙල් පහන් දැල්වීම, කළු තල පොට්ටනි හදලා ඒවා පිරිත් කරලා පේ කරලා විසුණු දේවාලයක පේ කරලා පිරිත් කරලා කළු තල තරතෙල් වලින් පොඟවලා දැල්වීම, ඒ වගේම අලුයන් කාලේ ගිතෙල් මිශ්‍ර කිරිබත් සකස් කරලා කපුටන්ට දන් දෙන්න, බැරි වෙලාවත් ඒ ගිතෙල් වලට පහන් තිරවන්න එපා. ඒ පහන් තිරවලා පත්තු කරපුවම ඒ පහන් තිරේ ගිරුණට පස්සේ කපුට දවස් ගාණක් යනකම් ඒ පහන් තිරේ ගිලපු කපුට ආහාර ගැනීමේ අපහසුතාවයෙන් ඉඳලා සමහරලාට මේ මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ කපුටට පහන් තිරේ ගිල්ලට පස්සේ ඒක මල පහ කරගන්න බැරුව බඩේ හිර වෙනවා. ඒ නිසා එළඟි තෙල් වලට පහන් පත්තු කරලා පහන් මැටි පහන් තිරව බන්න එපා. එළඟි තෙල් මිශ්‍ර කරලා ගුලි හදලා එළඟි තෙල් පහනක් ඒ කිරිබත් ගුලිත් එක්ක එකට තියලා එළියේ එලි මහනක තිබ්බට බෝධියට පූජා කරාට ප්‍රශ්නයක් නැහැ. එළඟි තෙල් මේ හදපු කිරිබත් ගුලියට ඇතුළට පහන් තිර ඔබන්න එපා කියන එක මතක් කරනවා. එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් හදලා ඒ කිරිබත් ගුලිය නුග පත්‍රයක තියලා විසුණු දෙවියන්ට ඉස්සෙල්ලාම පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් බෝධියකට පූජා කරන්න ඕනේ. ඒ පූජා කරලා තමයි සත්තුන්ට කණ්ඩ දාන්නේ. ඒ වගේම මාළුන්ට කෑම දෙන්න. ඒ වගේම මරන්න ගිහිල්ලා තියන් ඉන්න පන්න තියෙන මාළු ඉන්නවනම් ඒ මාළු අරගෙන වැව් වලට නිදහස් කරන්න. ඒ කියන්නේ වැව් වල ඇලවල ඉන්න මාළු අදාළ තැන් වලට දානවා මිසක් ඔය ටැංකිය ඇත කරන මාළු ගිහිල්ලා ඇලවල් වලට දොළවල් වලට දාන්න එපා. සමහර අය එහෙමත් කරනවා. එහෙම කරන්නේ නැතුව අදාළ ස්ථාන වලට දාන්න. මරණයට කැපෙච්ච සත්තු ඉන්නවනම් දැක්කොත් නිදහස් කරන්න. ගිරව්, කුරුල්ල වගේ සත්තු නිදහස් කරන්න. හරක්, එළු වගේ සත්තු නිදහස් කරන්න. ඒ රාෂ්ටක මාර්ග වලින් Tamanට ඇති වෙන විපත් වළක්ව ගන්න පිළිවෙත් රාශියක් තියෙනවා. ඒ පිළිවෙත් සියල්ලම මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට එලි කිරීමට අපහසු නිසා Tamanට ඒවට දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. ඒ දුරකථන අංක සඳහන් කර දුරකථන අංක වලට WhatsApp පණිවිඩයක් හරි නැත්නම් මැසේජ් එකක් හරි යොමු කරලා තමන්ගේ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු විසඳා ගන්න හැටියට මතක් කරනවා. සෙනසුරු අපලවලට බය වෙන්න එපා. ඒ හැම කෙනෙකුටම ගැලවෙන්න මාර්ගයක් තියෙනවා, පිළිවෙත් තියෙනවා, දියුණු වෙන්න මාර්ග තියෙනවා, පිළිවෙත් තියෙනවා, බාධක ජය ගන්න පුළුවන්. මේ හැම ආකාරයකින්ම තමන්ගේ ජීවිතවල සාර්ථකත්වයේ පිණසම මේ සියලු කටයුතු වල යහපත් ආකාරයට මේ සෑම කටයුත්තක්ම සිද්ධ කරගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.